හෙලෝ කොහොමද? ඉතින් අද මම මේ පටන් ගන්න හදන්නේ ජාති සේවිකාවක් විදිහට. ගොඩක් අය යන්න බලාපොරොත්තු ඉන්න ඊශ්‍රායලය සහ ජපානයට අදාළ වීඩියෝ සීරීස් එකක්. ඉතින් අද මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක විදිහට මම අද ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට. කොහොමද රජය මගින් පවත්වන ජාති සේවිකා පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ සහ ඒකට අදාළ සුදුසුකම් මොනවද? රජය මගින් පවත්වන සාත්තු සේවිකා පාඨමාලාව කරන්න පුළුවන් ස්ථාන කොහෙද? පිළිබඳ කතා කරන්න. අතරින් මතක් කරනවා වීඩියෝ එක අතර ඉඳලා ඉන්න සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මොකද අතරමැදදී කියවෙන අත්‍යවශ්‍ය කරුණක් ඔයාලට මගේ අරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ සීරීස් එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සම්පූර්ණ වැඩ කටයුතු ප්‍රොසෙස් එක ඉවර වෙනකම්ම මම මගේ දේවල් තනියෙන් කරගත්ත කෙනෙක් සහ මම සෙල්ෆ් ස්ටඩි කරලා අත් සේවිකාවක් විදිහට ඊශ්‍රායල් යන බලාපොරොත්තු වෙන ෆයිල් බාර දෙන අවස්ථා දෙකක් තියෙනවා. රිජෙක්ට් වීමකින් තොරව මට මගේ ෆයිල් බාර දෙන්න පුළුවන් වුණේ මම තනියෙන් මේක අධ්‍යයනය කරලා අවශ්‍ය දේවල් හොයාගෙන එයාලට අවශ්‍ය විදිහට අපේ ඩොකියුමන්ට් එක හදලා ගිහින් දුන්න නිසා. ඉතින් මම හිතනවා මට පුළුවන් තව කෙනෙක්ට අදාළ වැඩ කටයුතු සියල්ල කියලා දෙන්න. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එක කරන්න හිතපු හේතුවත් මම ඔයාලට කියන්නම්. මම FB group වල සහ කමෙන්ට් වල දැකලා තියෙනවා පාඨමාලාව සම්බන්ධ වෙන්නේ කොහොමද? එතකොට කෝස් එක කරන්න වෙන තැන තියනවද? කෝස් එක කරන්න උස, බර, වයස ඒවා කොහොමද? ඒ වගේ ගොඩාක් ප්‍රශ්න තියෙන අයට උත්තරයක් විදිහට තමයි මම මේක කරන්නේ. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ සීරීස් එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. බදුන් තංගල්ල රත්නපුර සහ පන්නිපිටියේ තියෙන පුහුණු මධ්‍යස්ථානයකින් අපි කොහොමද හරියටම සාත්තු සේවිකා පාඨමාලාවකට අයදුම් කරන්න කියලා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් පිටුව වෙබ්සයිට් එකට ගිහිල්ලා වේකන්සි තියෙන ශාඛාව මොකද්ද? ඒ කෝස් එක පටන් ගන්න කවදද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා ඔයාලගේ බ්‍රවුසර් එක ඕපන් කරගෙන SLBFE කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට වෙබ් පේජ් එක ඕපන් වෙනවා. ඒ ඕපන් වුණාට පස්සේ එහෙමම ටිකක් පහළට ස්ක්‍රෝල් කරගෙන යන්න. ඒ කියන්නේ ටිකක් පහළට එන්න. එතකොට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කියලා තියෙනවා. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලින් පස්සේ එන්නේ ට්‍රේනින් ෂෙඩියුල් කියන එක. මේ රතු පාටින් මාක් කරන්නේ ඒක. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පුහුණු මධ්‍යස්ථාන. හරි. දැන් මම සඳහන් කරන්නම් මේ පාඨමාලාවට ඔයාට ඕනි වෙන සුදුසුකම් මොනවද කියලා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන. අවුරුදු 18ට වැඩි ඕනම පුද්ගලයෙක් ගැහැණු පිරිමි ભેදයකින් තොරව ඔයාට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඊශ්‍රායල් යන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ උස සෙන්ටිමීටර් 150ක් උස වෙන්න ඕන. ඒක අනිවාර්ය උසයි. ඒ කියන්නේ ඔයාගේ උස 149 තිබුණත් ඔයාට ඒකින් රිජෙක්ට් වෙන්න වෙනවා. කිසිම කෙනෙක්ට ඊශ්‍රායල් කියාගේ ඇප්ලයි කරන්න දෙන්නේ නැහැ. උස සහ බර කියන දේ එයාලා ප්‍රධාන වශයෙන්ම බලන දෙකක්. එතකොට බර තියෙන්න ඕනේ කිලෝ 45ට වඩා. 44 තිබුණත් ඔයාව රිජෙක්ට් වෙනවා. එතකොට කියන්න පුළුවන් බර හදා ගන්න පුළුවන් නේ කියලා. එහෙනම් ඔයා කෝස් එකට යනකොට බර කිලෝ 45ට අඩු කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම කෙයාගේව ප්‍රෝග්‍රෑම් එකට ෆයිල් බාර දෙන්න කලින් ඔයාගේ බර 45ට වැඩි කරගන්න ඕන. 45ට අඩු නම් ෆයිල් බාර දෙන එකේ ඇත්තටම කිසිම තේරුමක් නැහැ. ඒකෙන් වෙන්නේ ඔයාගේ කාලය මුදල මහන්සිය නාස්ති වෙන එක විතරයි. ඒ දෙක ප්‍රධාන වශයෙන් බලද්දී ඔයාට NVQ සර්ටිෆිකේට් එක තිබුණත් එතකොට අනිත් ඔයාගේ සුදුසුකම් සපුරලා තිබුණත් උසයි බරයි නැත්නම් ඔයා රිජෙක්ට් වෙනවමයි. වයස අවුරුදු 25ක් 45ක් අතර කෙනෙක් වෙන්නම ඕන. ඊට අඩු කෙනෙක්ට ඊශ්‍රායල් යන්න බෑ. ඊට වැඩි කෙනෙක්ට ඊශ්‍රායල් යන්නත් බෑ. ඉතින් ඔය තුන නැතුව ඔයාට ඊශ්‍රායල් සාත්තු සේවිකා ප්‍රෝග්‍රෑම් එකට ඉල්ලුම් කරන්න නැහැ. ඔයාගේ ක්වොලිෆිකේෂන් කොහොම තිබුණත් ඔයාට අනිත් සංස්කම් කොයි විදිහට තිබුණත් ඔයාගේ වයසත් හරි වෙලා බරත් හරි වෙලා උස මදි නම් ඒත් ඔයා රිජෙක්ට් කරනවා. හරි. දැන් අපි කතා කරමු උස බර සහ වයසින් පස්සේ
ඔයාට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය වන මූලික සුදුසුකම් මොනවද කියලා. ඔයාට ඉංග්‍රීසි දැනුම සාමාන්‍යයෙන් තියෙන්න ඕන. ඔයාට ඉංග්‍රීසි ලියන්න, කියන්න, කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඔයා සාත්තු සේවිකා පාඨමාලාවට සම්බන්ධ වෙන්න ගියාට පස්සේ ඔයාට ලැබෙනවා කොලයක්. සම්පූර්ණ ෆෝම් එක ෆිල් කරන්න තියෙන්නේ ඉංග්‍රීසියෙන්. නම, ගම, වයස, ඇඩ්‍රස් එක ඒ ටික ඔක්කොම ෆිල් කරන්න පස්සේ ඔයාට තියෙනවා එකේ ඔයා ගැන ඔයා විස්තර කරලා ලියන්න ඕන. එතනදී වැදගත්ම දේ තමයි ඔයා ගැන ඔයා ඒ ෆෝම් එකේ ලියද්දී කිසිම කෙනෙක් එක්ක ඔයාට කතා කරන්න බෑ. එතකොට ඔයා තනියෙන්ම ඒ ෆෝම් එක පුරවලා එතන ඉන්න නිලධාරී කෙනෙක්ට ෆෝම් එක දෙන්න ඕනේ. ඉතින් ඔයාට ඒ ෆෝම් එක පුරවන්න අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕන. සහ සාත්තු සේවිකාවක් විදිහට පාඨමාලාවට සම්බන්ධ වුණාට පස්සේ අපිට තියෙනවා නර්සින් පාර්ට් එක. එතකොට අපි නර්සින් ගොඩක් දේවල් තියෙන්නේ ඉංග්‍රීසි වලින්. ඉතින් මේ දේවල් තේරුම් ගන්නත් ඔයාලට හැකියාව තියෙන්න ඕනේ. කියාගිව කෙනෙක් විදිහට ඉංග්‍රීසි දැනුම තියෙන එක අත්‍යවශ්‍ය විදිහට දැන් සලකනවා සාත්තු සේවිකා පාඨමාලාවට සම්බන්ධ වෙන්න. එයාට සාත්තු සේවිකාවක් විදිහට පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඔයාට තියෙන්න ඕනේ කල් ඉක්ුත් නොවූ වළංගු පාස්පෝර්ට් එක. ජාතික හැඳුනුම් පත සහ ඔයා ඊශ්‍රායලයට නැතුව වෙන කොහේ හරි රටකට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන අවුරුදු 45ට වැඩි කෙනෙක් නම් එයාගේ මෙඩිකල් රිපෝට් එකක් ID එක අරන් ගිහිල්ලා සාත්තු සේවිකා පාඨමාලාවට ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙක් නම් අවුරුදු 25 45 අතර කෙනෙක් නම් ඔයාට පාස්පෝර්ට් එක සහ ID එක අරන් ගිහිල්ලා විදේශ කටයුතු ශාඛාවකින් ඔබට ළඟම තියෙන ශාඛාවකින් සාත්තු සේවිකා පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. පාඨමාලා කාලය සහ පාඨමාලා ගාස්තු ගැන. ඔයා රජයේ පූර්ව මධ්‍යස්ථානයකින් මේ සාත්තු සේවිකා පාඨමාලාව කරනවා නම් ඔයාට දවස් 45ක පුහුණු කාල සීමාවක් හම්බ වෙනවා. එහෙම මම බදුල්ල හාලියල ට්‍රේනින් සෙන්ටර් එකේ තමයි සාත්තු සේවිකා පාඨමාලාව කරේ. දවස් 45ක කාලයක් පුහුණු මධ්‍යස්ථානයේට උදේ 7:00 වෙද්දී යන්න ඕනේ. හවස 5 වෙද්දී තියෙනවා. ඉතින් එක දිගට දවස් 45 අපි ඒ කෝස් එකට යන්න ඕන. ඇබ්සන්ට් වෙන්න බෑ. ඒ කියන්නේ නෑවෙත් ඉන්න බෑ. සකට ප්‍රයොරිටි එක දීලා කෝස් එක යටපත් කරගෙන යන්න එක. ඉතින් හදිසියේ හරි එක දවසක් ඇබ්සන්ට් වුණොත් එතකොට ඔයා ආවේ නැති දවසට අදාළ කොටස කරගන්න වෙනවා. අද ආවේ නැහැ කියලා හිතමු අපි. එතකොට ඔයා හිතේ ඉඳන් දිගටම යනවා. එතකොට ඔයාට අද මගේ අරිච්ච ටික ඔයාට කවර් කරගන්න පුළුවන් වෙන්නේ. අලා වගේම ඊළඟට එන බැජ් එකක ඒ උගන්නපු කොටස උගන්නන දවසක. ඉතින් ඒ වගේ පාඩු කරගන්නේ නැතුව එක දිගට දවස් 45 උදේ 7 වෙද්දී පුහුණු මධ්‍යස්ථානයට ගිහිල්ලා හවස 5 වෙනකම් පුහුණු මධ්‍යස්ථානයේ ඉඳලා ඒ දවසේ උගන්වන වැඩ කටයුතු සහ සාමාන්‍ය ඉගෙනුම් කාලය එක දිගට කරගන්න පුළුවන් අයට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. දැන් මම කියන්නම් පාඨමාලා ගාස්තු ගැන. අද මම මේ වීඩියෝ එක කරන දවස වෙනකොට ඒ කියන්නේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2026 දෙවෙනි මාසේ 11 වෙනිදා. ඉතින් අද වෙනකොට පාඨමාලා ගාස්තුව වෙනවා සාත්තු සේවිකාවන් සඳහා 19282ක මුදලක්. පාඨමාලා ගාස්තුව සහ දැනට කෝස් එක තියෙන පුහුණු මධ්‍යස්ථාන මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මම මේ උඩින් රවුම් කරන්නේ පාඨමාලා ගාස්තුව. NVQ3 සහතිකය ලබා ගැනීමත් ඒ දෙකම එකට යන ප්‍රොසෙස් එකක් නිසා අපිට සහතිකයේ ගාස්තුවක් ගෙවන්න වෙනවා. එතකොට NVQ level 3 සහතිකය සඳහා අපිට 3250ක මුදලක් ගෙවන්න වෙනවා. අපි සාත්තු සේවිකා පාඨමාලාවට රියාපදිංචි වෙන දවසේදී ගෙවන්න පුළුවන්. එතකොට මුළු එකතුව වෙනවා පාඨමාලා ගාස්තුව 19282ට සහතික පත්‍රයේ ගාස්තුව ලෙස 3250ක මුදලක් එකතු වෙනවා. පාඨමාලා ගාස්තුව විදිහට හඳුන්වන්න පුළුවන් රුපියල් 22532ක මුදලක්. ඒ ගෙවපු රිසිට්පත් අපි ළඟ තියාගන්න ඕනේ. ඒවා අනිවාර්යයෙන්ම පරිස්සම් තැනක තියාගන්න. ඉතින් අද වීඩියෝ එකේ අවසාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායල් සාත්තු සේවිකා පාඨමාලාවට අදාළ ඉංග්‍රීසි පාඨමාලාව. ඒ පාඨමාලා ගාස්තු විදිහට අද වෙනකොට මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කාලය වෙනකොට ඒ රුපියල් 6000ක පාඨමාලා ගාස්තුවක් තමයි අය කිරීමක් සිද්ධ වෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයකින් ඔයාලා ඉංග්‍රීසි කෝස් එක කරනවා නම් අපිට මේ වෙබ් පේජ් එකෙන්ම ඉංග්‍රීසි කෝස් එක කරන්න පාඨමාලා ගාස්තුව සහ පුහුණු මධ්‍යස්ථාන බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එකේ මම කතා කරේ
සබ් සේවිකාවක් විදිහට අපි යන බලාපොරොත්තු වෙද්දී අපිට මූලිකව උදව් NVQ level 3 සහතික ලබා ගන්න ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අපිට ගන්න පුළුවන්. සාතු සේවිකා පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මූලික සුදුසුකම් මොනවද? පාඨමාලා ගාස්තු සහ ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? සහ පාඨමාලා ගාස්තු පිළිබඳව. ඉතින් ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලාත් මම මතක් කරනවා. ඊළඟ වීඩියෝ එක විදිහට මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ NVQ සහතිකය අපි ගිහිල්ලා ගන්නේ කොහොමද? ඊස්ට්‍රයිල් කයාගිව කෙනෙක් විදිහට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මූලික පියවර විදිහට කරන්න තියෙන පළවෙනි ඩොකියුමන්ට් බාර දීම. එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට කියන පළවෙනි පාර ෆයිල් බාර දෙන්න යන්නේ කොහොමද සහ අවශ්‍ය මොනවද කියන දේවල් ටික කයාගිව කෝර්ස් එකකින් පස්සේ තියෙන ප්‍රොසෙස් එක කොහොමද කියන එක පැහැදිලි කරන්න. ඉතින් මම මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ අදහස් දක්වන්න. ඔයාලට දැනගන්න ඕනේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කමෙන්ට් කරලා කියන්න. මම ඒවට උත්තර දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම දන්න විදිහට මගේ අත්දැකීම් එක්ක ඔයාලව හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.